එහෙනම් අපි vlog එකත් එක දිගට වෙනවා එක යාට හොඳට පුළුවන් කතා කරන්න. ඉතින් බත් එක ගෑවා. ඉතින් ඒක දැන් තමයි හම්බුනේ. මොකද මෙහෙ? ඔයා මොකද මෙහෙ? මොකද වෙන්නේ ඉතින්? සිතරේ. නෑ? කට් කරන්න. කට් කරපන්. Good morning. යා පොඩ්ඩේ මේක තිබ්බ මගේ කනේ. Hi, good morning. Sorry. බෑ අය මුල ගන්න. ඇයි ඉතින් කමෙන්ට් ඔණ්ඩේ අකු. නිකන් අර මුලවට යන ෆිල්ම් එකක්. Hi guys, අයබෝවන්. ඉතින් ඕන අපි දෙන කාලයකට පස්සේ vlog එකක් කරන්න හිතුවා. ඇත්තටම අපිට මේ දවස්වල ගොඩක් බිසි වෙලා ඉන්නේ වැඩත් එක්ක අපේ බිස්නස් වැඩත් එක්ක අපේ ආර්ට් වැඩත් එක්ක අපේ නිර්මාණත් එක්ක. වෙඩින් එකෙන් පස්සේ මම හිතන්නේ සෑහෙන කාලෙකින් vlog එකක් කරන්න. ඉතින් ඉතින් අද අපි දෙන්න යන්නේ ඇත්තටම ලොකු වැඩකට. හෙට තමයි අපේ අල්ටිමේට් වැඩේ තියෙන්නේ. අද අපි යන්නේ කමර්ෂල් එකකට. අපි දෙන්න මම මගේ කමර්ෂල් එකට මට පොඩි සපෝට් එක දෙනවා. ඉතින් අපි යන්නේ නුවරඑළිය ග්‍රෙගරි ලේක් එක ළඟට යන්නේ. ගිහලා අතන ෂූට් එක කරන්න. ඒක වෙන විදිහ අපි කරන්න අද දවසේ ඉතින් මේ vlog එකෙන් පෙන්නන්න. අපිට ටයිම් තිබ්බොත් හෙට vlog එකක් විදියට වෙනම කරන්න පුළුවන් අපිට සංකලන විදිහක නේ. ඔව් අපි ඒක බලමු. ඒක අපි තීරණය කරන ගමන්. කොහොමද හෙට වැඩේ තමයි අපේ රෝඩ්ස් බෑන්ඩ් එකත් එක්ක අපි ලස්සන කොන්සර්ට් එකක් කරනවා බණ්ඩාරවෙල. මේ කොන්සර්ට් එකේ නම සංකලන සැප්තැම්බර් මාසේ 25 වෙනිදා තමයි අද දවස. හෙට 26. හෙට රැයට තමයි කොන්සර්ට් එක තියෙන්නේ. ඉතින් කොන්සර්ට් එකේ විස්තර ටික හෙට කියන්න. දැන් අපි රෙඩි වෙන්නේ නුවරඑළිය. නුවරඑළිය යන්න. ඔයත් මොනවද කියන්නේ? මම සේරම කිව්වා. මං කියන තේරුණාද දන්නේ නැහැ මගේ කටහඬේ. මම යන්නේ ඇත්තටම මේ සහභාගී වෙන්න වැඩේට. වැඩේට කියන්නේ අද ෂූට් එකට උදව්වක් දෙන්න මම තමයි කැමරාමන්. අපි අම්මා කනවා යන. Bye Ramo. Bye, I love you. අම්මා කනවා එළවනවා යන්න. හොඳ වැඩේ. අම්මා කවද්ද දෙන්න නැතුව යන්න කියලා. හරි. මොකද්ද? ගොඩක් දේවල් තියෙනවා පෙන්නන්න නුවරඑළිය කොහොමද ඒ අතර ඉතින් ඉන්ට්‍රෝ හරි මේක තමයි ඉන්ට්‍රෝ. නෑ පුචි vlogs ඇති. යානු. නෑ ප්‍රශ්න තියෙන අහන්න. ඊට පස්සේ කට් කරන්නකෝ. කට් කරන්න. කට් කරපම්. මොකද වගේ ප්‍රශ්නේ? හරි ප්‍රශ්නේ අපි නුවරඑළිය යන්න කොහොමද? ඊට පස්සේ නුවරඑළිය නෑ ඉස්සර දුර ගිහලා. ළමයි මේ ඉමර්ජන්සි කේස් ළමයි ඇත්තටම දැන් අපිට තියෙන ප්‍රශ්නේ අපි දෙන්න තනියම නුවරඑළිය යන ෆස්ට් ටයිම්. කියන්නේ ගොඩක් වෙලාවට නුවරඑළිය ගියේ පොඩක් ඉන්න හරියට අල්ලගනවා. ගොඩක් වෙලාවට අපි නුවරඑළිය ගියේ එක්ක ෂූට් එකකට නැත්තම් යාළුවොත් එක්ක ඒ වගේ. ඉතින් දැන් අපි දෙන්න තනියම නුවරඑළිය කියන්නේ වගේ දුර ගමනක් යන එච්චර දුර තනියම යන බලන්න. අපි නුවර ගිහිල්ලා තියෙනවා. අනිත් එක මේක මගේ අලුත්ම වාහනේ විසල් ඉසිට් ග්‍රේඩ් වාහනයක් ගත්තා. ඉතින් ඒ වාහනේ මම යන වැඩිම දුර මේ බලන්නේ කොහොමද මේ වාහනේ ලොන්ග් ඩිස්ටන්ස් කොහොමද ෆියුලින් ඒ දේවලුත් බලන්න දන්නේ අපි මොකද කියලා. ඒවද? ඔව්. ඒකත් චෙක් කරන්න තමයි යන්නේ. ඉතින් GG Tours එකත් එක්ක ඔයගොල්ලෝ එකතු වුණා. ඉතින් ඔයගොල්ලන්ට වාහනයක් රෙන්ට් කරගෙන හරි පහසුවෙන් ඔයගොල්ලන්ගේ ගමනක් යන්න පුළුවන්. ඩ්‍රයිවර් කෙනෙක් වුණොත් ඩ්‍රයිවර් කෙනෙක් එක්ක ඔයගොල්ලන්ට ගමන යන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට වෙඩින්ස් වලට ඔයගොල්ලන්ට වෙඩින් කාර්ස් අවශ්‍යයිලා. ඒකත් එක්කත් GG Tours එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අංක ටික ඔයගොල්ලන් කමෙන්ට් එකක් දාන්න ළමයි මහරගම ඉඳන් නුවරඑළියට යන්න පුළුවන් පාරවල් මම දන්නවා මේ අවිස්සාවෙල්ල හරහා යන්න පුළුවන් කියලා. ඊයතරේ බලමු ලොකේෂන් දාලා. දැන් මෙවනේ දැන් අපි ඉන්නේ දැන් හරියට පතිරුවට පාර. ඔව් හරියට. මේ පැත්තට වම් පැත්තට ගියොත් අපි පන්නිපිටිය ගොල්ලත් පැත්ත මේ පැත්තට ගියොත් මාර්ගම පොඩේ පැත්තට යන්නත් පුළුවන්. මොන්නේ යන්න තියෙන්නේ. අපි යන්න ඕනේ මේ පැත්තට. අවිස්සාවෙල්ල හරහා යන එක තමයි ලේසි. අපි ආ වීඩියෝ පොඩ්ඩකට පෝස්ට් කරනවා මොකද අපි ලොකේෂන් දා ගන්න ඕනේ. ලොකේෂන් එක දාගෙන ඉවරලා අර තියෙනවා මගේ ප්‍රශ්නයක්. හරි. හරි ඉතින් මේ දවස්වල ඔයගොල්ලෝ දන්නවා මම තරුවාදරේ කියලා ලස්සන ටෙලි නාට්‍යයක් ඉන්නවා හිරුවේකී ඒ වගේම මහරාණියකේ අපි අවසාන කොටස් ටික යන්නේ ෂූටින් නම් ඉවරණයි නාට්‍යයේ ඊයේ ෂූටින් තිබ්බා. හරි දැන් අපි යන ගමන යන්
තව මේ වගේ සීරියස් ප්‍රශ්න අපිට කතා කරන්න වෙයි. මොකද පැය 5ක ගමනක් අපිට කරන්න දේවල් තියෙනවා මේ ගමනේ. ඔයගලන්ට පවුල් ප්‍රශ්න එහෙමත් අපි වීඩියෝ කරලා අහන්න දෙන්න හොඳේ. අපි දැන් රණ්ඩු වෙනවා, අපි දැන් යාළු වෙනවා, තරහ වෙනවා. වෙලාවට මෙයා මොඩ ගොම්පත් දාද්දි මම ඒක බැලන්ස් කරනවා නේද? මම ඉවසනවා. මම වෙලාවට ගොම්පත් දාද්දි මෙයා ඉවසනවා. අර සංක දිනෙත් කියලා තියෙන්නේ මා ඇවිලිලා නිවෙනවා ඇවිලිලා මා නිවෙනවා මා ඇවිලිලා නිවෙනවා. ඔන්න මතක් කියලා තියෙන සංක දිනෙත් අහගන්න. උඩ දාගන්න ඒවා. ඉතින් අපිත් ඒක බලනවා ඉතින් ස්ටඩි කරලා. හායි අපි කෑවා. කෑවා දැන් අපි ඉන්නේ අවිස්සාවෙල්ල පහු කරලා අවිස්සාවෙල්ල හරියටම අපි ඉන්නේ දැන් අවිස්සාවෙල්ලත් පාස් වෙගෙන යන ගමන් අවුවයි අවුව උඩට හැමතැනම වෙහි වලාකුළු තියෙනවා. මොකක් රස්නෙකුත් නැහැ. මේ දවස්වල ඇත්තටම වහින කාලේ. අවු රස්නේ නැහැ එච්චර. හොඳ AC එක හොඳට රන් කරලා. මේ වහිනවා එළියන රස්නේ නැක්ටි නෑ මං හිතන්නේ. නුවරගිට ගිහිල්ලා බලමු ඉතින් නේ. නුවරගිට බලමු. ඔව් මේ පාරවල් වල බස් යන කට්ටිය නම් හරි හදිස්සි ඒගොල්ලන්ට බස් වල යන්න. මට මේ LAR ඇක්සිඩන්ට් එකත් මතක් වෙනවා මේ බස් යන විදියට. මන් දන්නේ නැහැ තාම හැදිලා නැහැ ඒගොල්ලන්. හරිම හදිස්සි. ඊට පස්සේ නුත් ආව එක්කෙනෙක් තව පොඩ්ඩෙන් කහිරක් ගාව මේ කහිරක් කියන පාර පයින් තැනක තව පොඩ්ඩෙන් වදිනවා පිටිපස්සේ එච්චරට එනවා වේගෙන් බ්‍රේක් කරගන්න බැරි තරමට. ඇවිල්ලා ඊට පස්සේ අපි මූණ දිහා බලන් ඉන්නවා. ට්‍රාන්ස්පෝර්ටේෂන් උයි රේසින් උයි අතර ඒගොල්ලන්ට වෙනසක් මම හිතන්නේ තාම හොයාගන්න බැරි වෙලා. අර කිව්ව දේ තමයි. ඩ්‍රයිවිං පුළුවන් වුණාට විතරක් මදි. පාරේදී ඩිසිප්ලින් ඕනේ මිනිස්සුන්ට. ඩ්‍රයිව් කරන මිනිස්සුන්ට. නේදයි. මට වගේ. කිලෝමීටර් 62යි. ඒත් එක්කම මේ දන්න කෙනෙක් ඉන්නවා ළමයි. කැලින් එකේ යන් අනේ පා නවත්තන්න යන්. නුවරඑළියට හරියටම තව කිලෝමීටර් 7ක් තියෙනවා. විනාඩි 18ක් තියෙනවා. විනාඩි 18 කොහොම හරි අවුලන්නේ අපි යනවා. මාර නිදිමතක් ආවෙලම දෙන්නටම ඒ උනාට අපි කිව කොහොම හරි ආවා. ඒ අතරේ මෙහි දැන් වෙලාවත් එක්ක 3:14යි. ඉස්කෝලේ ඇරිලා ගොඩාක් ළමයි යනවා. මේ පැත්තේ චුට්ටක් තාම පේන්නේ. මේ පැත්තෙත් යනවා. මෙන්න මේ පැත්තෙත් යනවා මේ. ඉතින් ඒගොල්ලන් හැමෝටම මේ ස්කූල් එකෙම දීපු ජැකට් එකක් තියෙනවා. ලස්සනයි ඒක හැමෝටම මේ එක පාට මේ අදාළ ඔව් මෙයාලගේ ලානිල් පාට තම ස්කෝලයක් තිබ්බ ඉස්සරහා මං හිතන්නේ ටැමිල් ස්කූල් එකක් ඒගොල්ලන්ගේ තද නිල් පාට තිබ්බේ. ෂෝක් මේ. අපි දැන් මේ කතා විවියාවේ මේ මෙහි ළමයි කොහොමද උදේ පාන්දරම නැගිටලා සීතලේ ඉස්කෝලේ යන්නේ කියලා. අපි නුවරඑළි ෂූට් වීඩියෝ එකේ අපි ආවා පොඩි මේ ස්නැක් එකක් ගන්න. ඔව් දැන් ෂූට් එක ඉවරයි. අපි එනකොට නුවරඑළියට වැහැ තිබ්බේ. වැහැ. වහින ගමන් තිබ්බේ. දැන් වෙලාව 5:14යි. සීතලයි හිතුවට වඩා. ඉතින් අපි චුට්ටක් පොඩි දෙයක් කාලා අපි යනවා බණ්ඩාර වෙලට. සීතලයි. මෙයා විනාඩි 10ක් නිදාගත්ත ළමයි. එයා විනාඩි 10
නෑ වීඩියෝ කරේ නෑ මට ඇත්තටම ඒක වීඩියෝ කරන්න අමතක වුණා. ලොකේෂන් එක නම් මාර ලස්සනයි. සීතලම සීතලයි. සීතල නුවරඑළිය කිව්වට අද තමයි ඇත්තටම සීතල නුවරඑළිය වුනේ. දරුවනේ. අපේ වැඩේට අපි මෙහෙන් ඇඳුනුත් ගත්තා. මෙයාට රතු පාට ඇඳුමක් තමයි ඕන වෙලා තිබ්බේ. කළුවරයි ටිකක්. සීතලයි. ඉක්මනට රැ වෙලා මෙහෙට. නම් 6 වෙනවා. ඔය ඇත්තටම දැන් වෙලා තියෙන්නේ. අපි දැන් නුවරඑළිය ඉඳලා බණ්ඩාරවෙලට යන්න ලොකේෂන් දැම්මහම මේ පාර තමයි අපිට හම්බුනේ. අපි ඉතින් එහෙම පාරවල් හොයාගෙන යන්න දන්නේ නැහැ. ලංකා පාරක්ද කියලා අපිට සැකයි. ඕ ඒ කියන්නේ ලස්සනයි අමුතුයි. ඒ වුණාට හරි භයංකාරයි. අනේ මන්ද අපි කොහේ යනවද කියලා. අමුතර සුදු පාටද කියලා තියෙන්නේ. මාමා. කොහෙද? කොහෙද ලයිට් එකක් දාන්න. ඔයගොල්ලෝ හොල්මන් එහෙම දැකලා තියෙනවා නම් ඔයගලන්ට බෑඩ් එක්ස්පීරියන්ස් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි කැමතියි ඔයගලන්ගේ කතන්දර අහන්න. අපි ඊළඟ vlog එකේ ඒව කියවන්න. ඔයගලන්ට හොල්මන් එක්ක වෙච්ච නරක භයානකාර එක්ස්පීරියන්සස් තියෙනවා නම් අපිත් එක්ක ෂෙයා කරන්න. මෙන්න පාර ළමයි. අපි ගිහිල්ලා බලමු ඉතින්නේ. මෙහි ගෑනු කට්ටිය නම් එහෙම තනියම රැට එළියන්න බය නැහැ. බාන්නකො ගැම්ම. ටෝච් එකකුත් අරගෙන හොඳට කඩේට යනවා ඒ ඇන්ටි. ඉතින් මොකක්ද සිකුරිටි කාඩ් නැහැ. තමයි ගත්තේ. මම ගත්ත කේකේ. බරයට කන්නේ මොනවද? රැට කන්නේ ඔයා කන්නේ මොන්ගෝලියන් චිකන්. නෙමෙයි රයිස්. මික්ස් රයිස් එකක් විසින්. මං කන්නේ පීට්සා. මං කන්නේ පීට්සා. මේ අරක ගැලවට අවශ්‍ය මාර ක්ලියර්. ඒ මගේ ලස්සන. ෆයිනලි අපි බණ්ඩාරවෙල ආවා. අද අපේ ලොජ් වෙලා ඉන්නේ මමයි පූජි මෙතන. අපේ බෑන්ඩ් එක ලොජ් වෙලා ඉන්නේ වෙන තැනක. ඒක වීඩියෝස් තුල මම කියන්නම්. දැන් අපි ආවා අපේ ලොකේෂන් එකට. මේක තමයි අපේ රූම් එක. සතෙන්ද. එතකොට මේ මම වැටෙන්න ගියා. ඊට පස්සේ මේවා ටික කැත වෙලා තියෙන්නේ. සිම්පල් ලස්සන ප්ලේස් එකක් ඇතුළේම අපිට අද නම් තියෙන්න පුළුවන්. ඒක මොකක්ද? මාදනෙත් දිලේ පිටෙන්ද ආස කවුරුදු හානි අපිටද මේ ෂා වව් ශබාෂා අපි ලස්සන view එකක් එක්ක ලස්සන location එකක් තියෙන අපි දෙන්න තනියම set වෙන්න පුළුවන් මෙතන රැයට පොඩි අඩියක් ගන්න. මොකද්ද? අඩියක් ගන්න. අයියෝ බය කරන්නේ. නෑ මම කරන්නේ වැඩිමයි. ඔයා මොකද මෙහෙ? පත් එක ගෑවා. පොඩි එක දැන් තමයි හම්බුනේ. ඒක අතුරු පසට කියා ගන්නවා. පොඩි ඒක ඒ ඇස්සේ යාළුවෙක් ඇවිල්ලා. හලෝ චයිනීස් තිබුණා. ලස්සනයි නේ ඇස් දෙක. හිට කොන්සර්ට් එකට යාළුවෙක් ඇවිල්ලා. සින්දු කිය. මොකද එන්නේ? විතරයි. නෑ? බඩගිනි. good morning. අද දෙවෙනි දවස ඒ කියන්නේ 26 වෙනිදා. කටහඬ චුට්ටක් වෙනස් වෙලා තියෙන්නේ. මම දැන් ටිකකට කලින් තමයි ඇහැරුනේ. ගයියා තාම නිදි. ලොකේෂන් එකේ චුට්ටක් පුංචි සද්දයක් තියෙනවා. පල්ලෙහා මම හිතන්නේ කන්ස්ට්‍රක්ෂන්ස් මොන හරි යනවා. ලොකේෂන් එක නම් ලස්සනයි.
මොනවද ඉතින් දැන් ඉතින් මම ඔයගලන්ට ආරාධනා කළා වැඩක් නැහැ නේද අද කොන්සර්ට් එක බලන්න එන්න කියලා. ඉතින් කොන්සර්ට් එක බලන්න ආපු කෙනෙක් ඉන්නවා නම් මේ vlog එකේ අතින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඕනේ. අපි චුට්ටක් කොහොමද කියලා බලමුද මේ ගයව හැරව ගන්න පුළුවන්ද කියලා. නිදිමත පාටයි ළමයි මූණ කරන් දැන් නිදිමත ඇත්තලු. Good morning. Good morning කියන්නේ කට්ටිය. බලලා කියන්නේ. බලලා කියන්නේ Good morning. Tea or coffee, sir? Whiskey. දෙකම ගෑනේ. Sorry, sir. Whiskey නෙමෙයි. මම හැදුවට සීනිය තිබ්බ කියලා යා. අපි දැන් යන්න හදන අපි ඊළඟ ලොකේෂන් එකට. කොහෙද යන්නේ? අපි යන්නේ අරගොල්ලින ලොජ් එකට අපි බෑන්ඩ් එක. බෑන්ඩ් එකේ ඉන්න ලොජ් එක. මේ ළඟමයි බණ්ඩාර වෙල. ඒක ලස්සනයි. ඒ ඩයනක්. अरे हाँ ආයි ආයි. हाय ගාය පොඩි බ්ලොග් එකක් කරලා oh kawda පතු පෙන් පතුම ඉරාවිය. pode yele loya anino rashmi මේ ඉන්නේ රශ්මි. ඔහු ඉන්න මේ ඉන්නේ අපේ නයනක. මේ ඉන්නේ අපේ මේ ඉන්නේ අපේ කීෂනාත. मेने यहाँ पे अभिषेक हाय क्या मैंने अपे कसुन्नయ్య हाय අයිබෝන් රශ්මිත අපි ඉතින් ආව දකින්නවා ප්‍රසංග වේදිකාවේ ඒ වගේම සෝෂල් මීඩියා වල එතකොට අපි හැමතැනම දකින්නවා ලස්සන ගීත ගායනා කරන කියන ගුවන් කවද කසාද බඳින්නේ කසාද බඳින්න තාම හිතලවත් නැහැ. පොරිගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ නේ. ඉතින් ඔයා කියන්න බලන්න ඔයාගේ ගීතවලට මොනවාද රස විඳින ෆෑන්ස්ලාට මොනවද කියන්න තියෙන්නේ? මේවා සිරා. පොරුවට බා. ඒ වුණාට මේ චැසි විතරයි තියෙන්නේ. මොකේද? BYD. ඒ ඔයගොල්ලෝ BYD වලට බයින්නේ? හා? ඒ BYD වාහනට බයි. මේ පේනවනේ අරගෙන බැටරි දානවා. මේ කාර් කරන්න ගත්තා වගේ නේ. පාරේ යද්දී ආන්නන බැටරි බෑලා තියෙනවා. කාගෙන් හරි යන පෙට්‍රල් නැද්ද කියලානේ BYD එකක් යද්දී ආන මල්ලි බැටරි බෑලා තියෙනවා.
වින්ටේජ් ෆිල්ටර් එකක් දාන්න. තාම නිදිමතේ. ඔයාගේ පර්ෆෝමන්ස් එක ගියා මොකද දෙන්නේ? මේ තියෙන බලන්න ඉතින්. ඕමනම් බෑ. Good morning. Good morning. good morning. ඔන්න ඉතින් අපි දැන් බණ්ඩාරවැලේ ඉඳන් ආයිමත් යන්න හදන්නේ. ආයිමත් නෙමෙයි බණ්ඩාරවැලේ ඉඳන් අපි දැන් යන්න හදන්නේ හපුතලේට. අපේ කට්ටිය ගොඩක් මෙම බෑන්ඩ් එකේ කට්ටිය සෙට් එකේ ඔක්කොම මං හිතන්නේ 10ක් 12ක් විතර හිටියා. සේරම 12ක් හිටියා. දැන් කට්ටිය 14ක් අපි දෙන්නත් එක්ක. ඒ කට්ටිය දැන් ඉස්සරහින් යන ගමන් ගොඩක් වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා. සමහර ඒවා ගත්තා. ඉතින් අපි කියන්නේ සමහර සාර්ථක ප්‍රසංගයක් අපි ඉවර කරා. අපේ අටහන් සහෝදරය වාදනය මතක් කරනවා B+ ආයතනයේ එන්ටර්ටේන්මන්ට්. ඉතින් ඒ වගේම අපේ ආටිස්ට්ලාට බොහොම ස්තුතියි ලස්සනට පර්ෆෝම් කරා. කඩාවා. ඉතින් අපේ ආටිස්ට්ලාට අපිට මාර සපෝට් එකක් දුන්නා. බෑන්ඩ් එකත් ආයි කතා කරන්න දෙයක් නැහැ. අපි අපේ බෑන්ඩ් එකකින්ද කියනවනේ මේ බෑන්ඩ් එක ඇත්තටම මාරම විදිහට එන්ජොයි කරා අපි ඉවෙන්ට් එක. එතකොට අපු ඔඩියන්ස් එකටත් බොහොම ස්තුතියි. ඒගොල්ලෝ මාර විදිහට එන්ජොයි කරා. බණ්ඩාරවල නියම ක්‍රවුඩ් එකක් අපිත් එක්ක සෙට් වුණා. වැඩි සෝල්ඩ් අවුට්. වැඩි නියමයි. ඉතින් ආයෙත් බණ්ඩාරවලට ඇවිල්ලා මේ වගේ ෆුල් ෆන් එකක් ගන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැන් ඉතින් අපේ ආෆ්ටර් පාටි එක වගේ අපි ඉතින් ගමන් කරනවා ඊළඟට හපුතලේට. බලමු මොකද වෙන්නේ කියලා. මේනි චම්මා. චමෝත් ෆර්නැන්ඩෝ අපිට චම්මා කියලා. මොකද අපි දැන් ඊළඟට ගිහිල්ලා අපිට තියෙන අපේ ඉස්සරහට තියෙන කොන්සර්ට්ස් දෙකක වීඩියෝ ප්‍රොමෝෂන්ස් ටිකක් ගන්න. එකක් බහරෙන් ටූර් එකක් අනිත් එක නොවැම්බර් 5 වෙනිදා දින ඩාන්ස් එකක්. ඉතින් ඒකේ behind the scenes පූජි ෂූට් කරලා පෙන්නයි ඔයගලන්ට. අපි කොහොමද ඒ වරද්දන විදියයි ඒක. ඕ මේගොල්ලන් කට්ටියට හොඳට කතා කරන්න පුළුවන් හැමෝටම මාරයි මම ඒක ඔයාලට පෙන්නන්නම්. ටේක් 100ක් විතර නම් තමයි හරි එකක් හදාගන්න ඕනේ. දෙන්නෙක් විතර වුණාම අනිත් කට්ටිය කතා කරන්නෙම නැති තරම්. එහෙනම් අපි vlog එකත් එක්ක දිගට වෙනවා. එක එයාට හොඳට පුළුවන් කතා කරන්න. දැක්කනේ අනුන්ට කළ දේ තමන්ට පල් දෙක යන ඔකට තමයි. එහෙනම් අපි vlog එකත් එක්ක දිගට මේක වෙලා ඉන්න අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මුරුග්ග. වීඩියෝ එක කරන්න යන්නේ මම තමයි ඔඩියෝ රෙකෝඩ් කරන්නේ. මම දැන් මේ හැංගිලා ඉන්නවා මෙතන තේවත් අස්සේ. අයියෝ අපි දැන් මේ ආහාර ගන්නේ කළුගඟ අසල කිඹුල්ලු සමග. රසවරස රයිස් ඇන් කරි එකක් අපි කනවා. මේ කිඹුල්ලු නාන්න ගිහලා. කළුගඟ තමයි මේ තියෙන්නේ. කිඹුල්ලු මේ වෙලාවේ නාන්න ගිහිල්ලා. අපේ කිඹුල්ලු. හරි ලස්සන ලොකේෂන් එක. අපි කාලින්න ළමයි බඩගිනි ඉන්න බෑ.